Hello students. අද අපි කරන්න යන්නේ මේ අන්තිමට තිබ්බ 2024 2025 O level English paper එක සාකච්ඡා කරන්න තමයි අද යන්නේ. මට මේ paper එක ගැන ටිකක් පරක්කුනේ මට මේ clear PDF එකක් හම්බුන්නේ. මේ blur ඒවා තමයි හම්බුනේ. හින්දා මම clear PDF එකක් කරගෙන තමයි චුට්ටක් මේ පරක්කුනේ මේ වීඩියෝ එක දාන්න. එහෙනම් අද අපි මේක test 1 ඉඳන් test 8 වෙනකන්. ඒ කියන්නේ first paper එක සාකච්ඡා කරමු මේ වීඩියෝ එකේ. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේ අපි second paper එක සාකච්ඡා කරමු. හරි. අපි වෙනද වගේ මේ පේපර් සාකච්ඡා කරමු. එතකොට මේ වෙද්දී ඕගොල්ලෝ මේ විභාග ඉවරලා තියෙන මේ පේපර් එක ඕගොල්ලන්ට බලන්න ඕගොල්ලෝ පේපර් එක ලිව්වේ ඒවා හරිද වැරදිද කියලා බලන්න. ඒ වගේම මේකෙත් ඕගොල්ලන්ට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ වගේම ඊළඟ අවුරුද්ද ලියන අයටත් මේ පේපර් එක ගොඩක් වැදගත් පේපරයක්. ඒ කියන්නේ 2027 2025 2026 ලියන අයට මේ පේපර් එක වැදගත් පේපරයක්. ඒ හින්දා ඕගොල්ලෝ හොඳට බලන්න මේ පේපර් එක. හරි. අද අපි පටන් ගමු ටෙස්ට් 1 ඉඳලා. Match the following pictures with the statements given below. Write the letter of the more suitable picture in the box given against each statement. අපිට තියෙන්නේ නම්බර් එක. ඒ කියන්නේ box එකේ ඉංග්‍රීසි letter එක තමයි අපිට ලියන්න තියෙන්නේ. හැමදාම වගේ මේ ප්‍රශ්නෙට එන්නේ letter එක ලියන්න තමයි. බලන්න. Stop. No vehicles allowed. නවතින වාහන වලට අවසර නැහැ. ඔන්න බලන්න F. අනිවාර්යෙන් මම හිතනවා ඔයගොල්ලෝ මෙහෙම කපා ගන්න ඇති කියලා ඔයගොල්ලෝ විභාගේ ලියන්නේ අවශ්‍ය තැනදී. F. ඊට පස්සේ second one. Caution. Elephants are crossing. Elephants ලා පාර මාරු වෙනවා. ඔන්න බලන්න elephants පාර මාරු වෙනවා. B. Elephants ලා පාර මාරු වෙනවා. B. Danger. Beware of crocodiles. crocodiles ලාගේ බේරෙන්න. මේ බලන්න crocodile කෙනෙක් ඉන්නවා. E. crocodiles ලාගෙන් බේරෙන්න. Step in. Delicious food to suit your taste. ඔයාගේ රසට ගැළපෙන, ටේස්ට් එකට ගැළපෙන රස කෑම තියෙනවා කියලා මෙන්න මෙතන පෙන්නනවා. E. Be generous. Help needy patients in hospital. කරුණාවන්ත කියන්නේ කරුණාවන්තලා අවශ්‍යතාවයේ තියෙන ලෙඩුන්ට උදව් කරන්න කියලා තියෙනවා හොස්පිටල් එකේ. බලන්න මෙන්න මේ A donate කරන පික්චර් එකක් දීලා තියෙනවා A. ඒක තමයි 5th එකට උත්තරේ. Go slowly. Accident prone area. ඇක්සිඩන්ට් බහුලව සිදුවන ස්ථානයක් තමයි මේ ඉස්සරහා තියෙන. ඒ කියන්නේ C. එතකොට ඒකට ටෙස්ට් 1 එකට 5 out of 5 ගන්න පුළුවන් ලේසියෙන්ම. ටෙස්ට් 2 එක බලන්න. Fill in the blanks of the following text using the word given in the box. word එක දීලා තියෙනවා box වල. Write the letter. ඔන්න මෙතන තියෙනවා write the letter of the most suitable answer in the space given below. The first one is done for you. ෆයිල් එක දීලා තියෙනවා. බලන්න මුලින් මේ ටිකක් මේ revise මේ ටික තේරුම් ටිකක් බලමු. revise කියන්නේ ආයෙ අපි පස්සට බලනවා. කියන්නේ පිටිපස්සට වෙච්ච දෙයක් ආයෙ පස්සට revise කරනවා. rewind කරනවා. මතක් කරනවා. comfortable කියන්නේ සැප පහසු. quiet කියන්නේ නිශ්ශබ්ද. subject කියන්නේ විෂය. notes කියන්නේ note. ඔය අපි ලියාගන්න note. essay කියන්නේ රචනා වලට. tips to pass an examination. අන්න විභාගයක් පාස් වෙන tips ටිකක් මෙන්න මෙතන කියලා දෙනවා. Make a study plan. Write down the dates of the examination and all the subjects you need to study. Plan how much time you will spend on each every day. Each සෑම විෂයකටම subject එකටම. Start studying early so that you have plenty of time to මොකද්ද 2 කියන එකත් එක්ක එන්නේ verb එක. ඒක මම උන්ට හැමදාම කියලා දිනවා. 2 එකත් එක්ක verb. බලන්න මෙතන verb එකකට තියෙන්නේ revise. revise. මතක් කරගන්න. වෙලාව ගොඩක් තියෙනවා උදේ පාන්දරම පටන් ගත්තොත් ඕකට මතක් කරගන්න. Make sure you have all the and past papers. Make sure ස්ථිර කරගන්න ඕගොල්ලන්ගේ past papers තියෙනවා. ඒ වගේම all the notes. විෂයන් වල notes ටිකක් තියෙනවද කියලා. Organize your material in such a way that make it
to find what you need. Organize. ඒ කියන්නේ පිළිවෙලකට තියාගන්නලු ඕගොල්ලෝගේ materials ටික in such a way that make it comfortable. සැප පහසු. ඒ කියන්නේ ඉක්මනින් අපිට හොයාගන්න පුළුවන් තැනක තියන්න. Find sorry මෙතන එන්නේ comfortable. In such a way that it make it මොකද්ද easy F to find what you need. Find a comfortable place to study where you will not be disturbed. කිසිම disturb එකක් ඇති වෙන්නේ නැති සැප පහසු තැනක් හොයාගන්න ඕනේ. ඊට පස්සේ make sure that you have good ventilation and a chair. හරි. ඔහොම ඉන්නවා. මෙතන ඉතින් වෙනස්කමක් වෙන්න ඕන. මෙන්න මෙතන බලන්න. Find what you want. Find a place, study where you will not be disturbed. Disturb වෙන්නේ නැතුව කරන්න ඕන. ඒක C. Disturb කියන්නේ කිසිම කරදරයක් නැතුව, ඒ කියන්නේ ශබ්ද නැතුව quiet. ඒ කියන්නේ නිශ්ශබ්ද තැනක් හොයාගන්න ඕනේ. ඊට පස්සේ make sure that you have all vitamins and a chair. සෑම අමුද්‍රව්‍ය වගේම මොනවද? හොඳ chair එකක්, comfortable chair. බලන්න ඕගොල්ලෝ හොඳට ඒක කියවලා බලලා තමයි ඕගොල්ලන්ට ඒකට උත්තර හම්බෙන්නේ. එතකොට ඒකට 5 out of 5 එනවා. test 3. මෙන්න මේකේ තමයි ඕගොල්ලන්ට picture description එකක් කරන්න තියෙන්නේ. බලන්න. Study the picture and fill in the blanks in the paragraph using the words given in the box. Write the letter of the correct word in the blank. Blank එකේ හරි වචනේ තමයි ලියන්න word. Write the letter of the correct word. letter එක තමයි ලියන්න තියෙන වචනේ. My class teacher asked me to draw a picture of the art examination of the school. I draw this picture of the Independence Day. මෙන්න මේ පින්තූරය ඇඳලා තියෙනවා. Independence Day celebration held at the school playground. In my drawing, you can see the මෙන්න මේ drawing එකේ ඔයගොල්ලන් බලන්න පුළුවන් hoisted. Hoisted කියන්නේ ඔසවලා තියෙනවා. මොනවාද? hoisted ඔසවලා තියෙන්නේ D flags. Flags ඔසවලා තියෙනවා. By the කවුරු විසින්ද? By the guest. In the pavilion, students are in two. In the pavilion, students are in two. මොකද්ද? To sing the national anthem. මේ බලන්න දෙන්නෙක් ඉන්නවා national anthem එක ගායන. එතකොට මොකද්ද උත්තරේකට? To in the pavilion stage එකේ මෙතන pavilion එකේ ඉන්නවා. මෙතන two lines කියලා තමයි එතන තියෙන්නේ. ඔව් ඉස්සර line එක පිටිපස්ස line එක. Two lines. Okay තමයි උත්තරේ. Lines to sing the national anthem. There are some on the table. මේසේ උඩ බලන්න මෙන්න මෙතන මේසේ උඩ තියෙනවා. There are some මොනවාද? Gifts තෑගි on the table. Table එක උඩ. Between the අතරමැද between and the oil lamp. Oil lamp එකයි මොකද්ද? Oil lamp එකයි podium එක අතරමැද. J. මේ දෙක අතරමැද තමයි මේ මේසේ තියෙන්නේ. 7. The oil lamp. Oil lamp එක මොකද්ද? oil lamp එක මොකද්ද මෙතන තියෙන්නේ? මේ oil lamp with flowers. මේ මල් වලින් මොකද්ද කරලා තියෙන්නේ? Decorate කරලා සරසලා මේ මල් වලින් එක සරසලා decorated. You can also see and ඔයගොල්ලන්ට ඒ වගේම බා ගන්න පුළුවන් behind the oil lamp. oil lamp එකට පිටිපස්සෙන් තියෙනවා මොකද්ද? You can also see and chair. මොකද්ද නිකන් chair ගන්න මේ අත්පුටුවක් arm chair.
A troop of are ready to perform on the මොකද මේ තියෙන කණ්ඩායමක් මෙතන ready to perform රඟ දක්වන්න on the කොහෙද troop of කවුද 9 එකට එන්නේ dancers නැටුම් කණ්ඩායමක් are ready to perform on the stage on the stage ලා තියෙන නිසා එතන එන්නේ open stage විවෘත stage එක in front of the pavilion the agenda is displayed on the agenda එක display කරලා තිනවා on the කොහෙද screen behind the table මේ table එකට පිටිපස්සේ මෙන්න මෙතන agenda එක ඒගොල්ලෝ පෙන්නලා තිනවා time table එක වගේ I think this is one of my best drawing I have ever presented for an exhibition. එතකොට ඒකට 5 out of 5 එකකට හම්බෙන්නේ ලකුණු 1.5යි. ඒක ඔයගොල්ලෝ දන්නවා. අන්න ඊට පස්සේ තියෙනවා තව එකක්. ප්‍රශ්නයක් test 4 එකට. Suresh sent an email. ඔන්න email එකක් යවලා. Suresh sent an email to his friend Kumar. Kumarට inviting him to join on the trip. Trip එකට join වෙන්න කියලා. Here is Kumar's reply. Kumarගේ reply එක තමයි තියෙන්නේ. Fill in the blanks of the email using the words given in the box. Words වලින් මේක ලියන්න කියලා තමයි තියෙන්නේ. මේක තමයි ලියන්න ආපු එක. to කියලා දාලා දෙනවා email එක suresh@gmail.com. subject එක trip එකක් ගැන තමයි මේකේ තියෙන්නේ. හරි. අපි බලමු. Thank you for inviting me to join the trip. Traveling is something that I love. Unfortunately, I will not be able to join you. My mother is not well. බලන්න මට join වෙන්න බෑ. මොකද්ද හේතුව? මගේ අම්මා අසනීපෙන් හින්දා. හේතුව අපි දානවා as because as දාන්න මෙතන තියෙන්නේ as කියලා. as. Well, also I have to get ready for a test. ඒ වගේම well බලන්න අම්මත් අසනීපෙන් ඒ වගේම මොකන්ද තව එකක් එයා කියලා දිනන ටෙස්ට් එකකට ජොයින් වෙන්නත් තියෙනවා and එතකොට උත්තරේ and 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 also I have to get ready for a test to be held next week. Have fun, be careful. Have fun, but be careful. විනෝද වෙන්න. නමුත් පරිස්සමෙන් වෙන්න. Have fun, but be careful. ඊට පස්සේ කියනවා you wish to swim. ඔයා හිතන් ඉන්නවා නම් peanut. මොකන්ද? If you wish to swim. ඔයා peanut හිතන් ඉන්නවනම්. If you wish to swim, bath in the streams and rivers on your way. Swim මෙතන බලන්න bath in streams or rivers මුහුදේ නැත්නම් ගඟේ on your way ඔයාගේ පාරේ තියෙන ගඟක හෝ මුහුදක or bathe in streams and rivers on your way. Let's meet the trip. මොකද්ද trip එකට පස්සේ after the trip have a nice time Kumar. ඒකට 5 out of 5 ගන්න පුළුවන් ලේසියෙන්ම. Test 5 ඔන්න test 5 test 6 තමයි දැන් මේ පිටුවේ තියෙන්නේ. Test 5 read the following sentence about chipmunk. Chipmunks ගැන තමයි මේකේ තියෙන්නේ. Match the sentences from 1 to 6 with the topics given in the below. Write the correct number of the sentence against each topic. The first one is done for you. හරි අපිට තියෙන්නේ මේ මෙතන දීලා තියෙන topics දෙකක්. Animal family, habitat, food, different types, a body feature, lifespan.
ඒතකොට දැන් sentence numbers ටික මෙතන දීලා තිනවා. අපිට තියෙන්නේ sentence numbers එක මේ ටික join කරන්න. බලන්න පළවෙනි එක තියෙනවා animal family. ඔගොල්ලෝ මුලින්ම මේ යටට කියවගෙන ඉන්නේ ඊට පස්සේ උඩ ටික තෝරගෙන යන්න තමයි තියෙන්නේ. නැත්නම් ඔගොල්ලෝ කීප සැරයක් කියවද්දි වෙලාව යනවා. animal family. බලන්න පළවෙනි එකේම දීලා තියෙනවා කියලා මේකේ example එකේ තියෙනවා. The chipmunk is a small agentic animal belonging to the squirrel family. Squirrel family, Squirrida කියන squirrel family එකට තමයි ඒගොල්ලෝ අයිති වෙන්නේ. Animal family. Habitat කියන්නේ මොකද්ද? Habitat කියන්නේ වාසස්ථානය. කොහෙද ඉන්නේ ඒගොල්ලෝ? බලන්න මෙන්න මෙතන third line එකේ තියෙනවා chipmunks are mammals who are native to කොහෙද ඒගොල්ලෝ native to North America and they are found mainly in the eastern and some parts of the southeastern region of the United States. ඔන්න මේක තමයි ඔයගොල්ලන්ට කියවෙන්නේ ඒගොල්ලෝගේ habitat එක ගැන. food ආහාර බලන්න. food මේ තියෙන්නේ food තියෙන්නේ fifth line එකේ. food ගැන fifth line එකේ තියෙනවා. Chipmunks diet consists mainly of seeds, nuts, fruits, and berries. True, they may also eat insects occasionally. Occasionally ඒගොල්ලෝ සතුන්වත් පොඩි කෘමීන්වත් කනවලු. ඊට පස්සේ a body feature. Sorry, different types. Types ටික තමයි අහන්නේ. Different types. මෙන්න මෙතන තියෙනවා. Second line එකේ there are about 25 different species of chipmunks in the world. ලෝකෙ පුරාම. A body feature. ඇඟේ ස්වරූපය body feature ගැන මෙතන තියෙනවා fourth line එකේ. fourth line එකේ. මොකද්ද? They are characteristics. Characteristics වෙලා තියෙන්නේ distinctive dark කළුයි light strips running down their backs. Lifespan ජීවිත කොහොමද ඒගොල්ලෝ ලයිෆ් එක ගත කරන්නේ? කාලය ලයිෆ් එකේ කාලය අන්තිමට 6 එකේ තමයි තියෙන්නේ. බලන්න. Chipmunks are generally live 2 or 3 years. ඔන්න අවුරුදු 2-3යි ජීවත් වෙන්නේ in the wild කැලේ. True, they may live longer in captivity up to 8 years. අවුරුදු 8 වෙනකන් ඉන්නත් පුළුවන් මේ squirrels ඒ ලේනුන්ට මෙන්න මේ chipmunks කියන ලේනුන්ට ඉන්න පුළුවන් කාලය තමයි එතන දීලා තියෙන්නේ. එතකොට ඒකට 5 out of 5 හම්බ වෙනවා. ඔන්න ඊට පස්සේ තියෙන මේක. දැන් අපි මේක ලියමු මෙතනම. හරි. කොහමද? The Environmental Society of your school has organized a program for distributing plants among the students to mark the environmental day. බලන්න මෙන්න මම ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඔයගොල්ලෝ මේක ලියන්න පටන් ගන්නවා ටෙස්ට් 6 එකේ. මෙන්න මේක තමයි අපිට දෙන පළවෙනි වාක්‍ය. අපේ ඡේදයේ තියෙන පළවෙනි වාක්‍ය තමයි මේක. ලියන්න යන ඡේදය. ඒත් පටන් ගාතිය අපි දාන්න ඕනේ මොකද්ද? මේක මොකද්ද මේක ගැන කියවෙන්නේ? මේ notice එක. ඔයගොල්ලෝ කැපිටල් අකුරෙන් දාන්න. notice කියලා දාලා මේක ඇටි underline කරන්නත් ඕනේ. මට මෙතන underline කරන්න එකක් නැහැ. ඒතරම underline කරන්න නැහැ. හරිද? මම ඉන්න මෙතන පෙන්නන්න. හරි ඔන්න notice කියලා දාලා මේක underline කරන්න ඕනේ. මට නම් underline කරන්න එකම පාටින් දාන්න ඕනේ. හරිද? අපි color එක වෙනස් කරමු. notice කියලා ඔන්න දැන් මම red color එකෙන් ලියන්න. ඊට පස්සේ දානවා යටින් මොකද්ද මේ notice එකේ කියවෙන්නේ? මොකද්ද මේ notice එකේ කියවෙන්නේ? plant distributing. පැල බෙදීමක් ගැන තමයි මේකේ කතා වෙන්නේ.
පැල බෙදීමක්. ඒක යටනු තිරක් ගහන්න ඕනේ. මොකද මේක තමයි මාතෘකා දෙක. ඊට පස්සේ අපි ලියන්න පටන් ගන්න මේකේ ඡේදය. කොහොමද ලියන්නේ? මේ පළවෙනි වාක්‍යය තමයි පළවෙනි ඡේදෙට එන්නේ. පළවෙනි වාක්‍යය තමයි The environmental society environment of ඉස්කෝලේ දාන්න ආනන්ද college ආනන්ද විද්‍යාලය college has organized a program a program for distributing plants among the students to mark the environmental day. ඔන්න පළවෙනි ඡේදය ආවා. දැන් බලන්න මේකේ ඔයගලන්ට ප්‍රපෝස් එකක් දීලා තිබ්බොත් ප්‍රපෝස් එකක් ලියන්න දීලා තිබ්බොත් මෙන්න මේක තමයි ප්‍රපෝස් එක. distributing plants. sorry. මොකද්ද මේක ප්‍රපෝස් එකක් අහන්න තිබ්බොත් මේකේ අරමුණ තමයි environmental day එකට පැල පැල හිටවන්න තමයි මේකේ අරමුණ. ඒතර මේ අරමුණ අහලා නැහැ මෙතන අරමුණක් ඇහුවොත් ඔයගොල්ලෝ මේකට ගලපලා ලියන්න ඕනේ. ඊට පස්සේ දානවා අපි දිනේ මේකම දානවා on කවදද දිනේ 5th of June. ජූනි 5 තමයි මේක ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. 5th of June at the school main hall එකේ තියෙන්නත් පුළුවන් නැත්නම් ඔයගොල්ලෝ කැමති නම් ප්ලේග්‍රවුන්ඩ් එකේ දාන්නත් පුළුවන්. නැත්නම් ස්කූල් ප්‍රමිසස් වල දාන්නත් පුළුවන්. හරිද? මම මෙතන එකක් දාන්නම් මොකද දෙකක් දාන්න බෑනේ. මම ප්ලේග්‍රවුන්ඩ් කියලා දාන්නම්. ප්ලේග්‍රවුන්ඩ් එකේ. ප්ලේග්‍රවුන්ඩ්. ඊට පස්සේ අහනවා අපිට ඉන්වයිට් කරන්න. කට්ටියව ඉන්වයිට් කරන්න කියලා තියෙනවා. කොහොමද අපි දාන්නේ? all නැත්නම් මේක මෙතනින් කඩලා දාන්නත් පුළුවන් මේක කඩලා. නැත්නම් කඩන්න නැතුව. මේ දැන් මම දැන් ඔය නෝටිස් එක ගන්න. all the කියවන්නත් හොඳට තියෙන්න එපා. ඉතින් අපි ඡේද දාන්නත් මෙහෙම කඩලා දාමු මේක. all the students and teachers are invited to this program. මේ ප්‍රෝග්‍රෑම් එකට ටීචර්ස්ලාට ආරාධනා කරනවා. ළමයිට ආරාධනා කරනවා. ඊට මොනවද ඒගොල්ලෝ දෙන්නේ? We will distribute. අපි බෙදා දෙනවා distribute various types of plants such as මොනවද? flower plants, මල් පැල, fruit plants, තව medicinal plants, are ඔන්න ඔය ටික විතරක් දැම්මම ඇති. available on that day. ඕන තව කැමති නම් දාන්න තව. ඊට පස්සේ දාන්න ඕනේ මොකද්ද? කවුද මේක? දිනේ. දිනයක් දාන්න ඕනේ.
හරිද? දිනයක් දාන්නත් ඕනේ. මට ඉඩ නම් මදි වුණා. අපි දාමු දිනේ මෙහෙම. දැන් හරි. දැන් දිනේ දාන්න ඕනේ මෙතනට. දිනේ දානවා කොහමද? 15th of May 2025 දාලා ඊට පස්සේ මේ පැත්තෙන් දාන්න ඕනේ මේක කවුද ලිව්වේ කියලා. මේ කවුද ලිව්වේ? මන්දර උඩට ඉස්සුවා මේ ටික. මෙතන දාන්න පුළුවන් අපිට සෙක්‍රටරිලා කමා එකක් දාලා මොකද්ද මේක සොසයිටි එන්වයරන්මන්ට් සොසයිටි එන්වයරන්මන්ටල් සොසයිටි ඔන්න ඔහම ලියන්න ඕනේ මන්ට ඉඩම අදී වුණා. ඒ වගේම මේක අපි ලියලා ඉවරලා මේක බොක්ස් එකේ කොටුවක් දාන්න ඕනේ. මේක කොටු කරන්නත් ඕනේ මේ වගේ. කොටු කරලා තියන්න. එතකොට තමයි අපිට ෆුල් මාක්ස් හම්බෙන්නේ. දැන් ඔයගොල්ලෝ ඉක්මනට මේක ඔයගොල්ලෝ ලියා ගන්න කැමති නම් ලියාගෙන මේක වීඩියෝ ස්ටොප් කරලා ඔයගොල්ලෝ ලියා ගන්න. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. Test 7. Read the text and underline the most suitable answer for the question given below. බලන්න. පළවෙනි ප්‍රශ්නේ. What made Swami stop wandering through the street? What made ඇයි ස්වාමීව නැවතුවේ පාරේ ඇවිදන් යනකොට මොකද්ද හේතුව? බලන්න. On a warm afternoon in Mulgadi, the busy market was alive with the sounds of vendors calling out their wares. Swami, a courteous boy of 10, wandering through the lanes, his eyes wide with excitement. He stopped at a fruit stall, attracted by the vibrant colors of mangoes and guavas. බලන්න මෙතන තියෙනවා මොකක්ද නැවතුම හේතුව? Very bright mangoes and guava. Why was Swami hesitated but to buy fruits? අදිමදි කරේ. ඇයි පැකිලුනේ ඒව buy කරන්න? Look, Swami, you can just buy something, called out his friend Raj. Swami hesitated. His pocket was empty. And his pocket was empty. අයියා නැවතුනේ. He didn't have enough money. එයාට සල්ලි නැහැ. How did Raj help his friend? Raj කොහොමද එයාට උදව් කරේ? I want to buy mango, but I don't have enough, he replied with disappointment. Raj, noticing his friend's unhappy expression, reached into his pocket and pulled out a shiny coin. Here, take this, let's share the mango. එයා මොකන්ද කරේ? එයා ළඟ තිබ්බ සල්ලි ටිකක් එයාට දුන්නා. එතකොට මේකට උත්තරේ එන්නේ by giving him a coin to buy a mango. How did they feel after buying fruits? මිලදී ගත්තට පස්සේ මේ ඒගොල්ලන්ට මොනවද දැනුනේ? මොකන්ද? Swami face lit up. Thanks, Raj, you are the best. As they bought the fruit and sat under a nearby tree, they laughed and talked about their dreams, feeling the warmth of friendship blossom in the afternoon sun. කොහමද ඒගොල්ලෝ හිටියේ? සතුටෙන් හිටියා නේද? Happy and contented. sad එකකින් හිටියේ නෑ, worry වෙලා හිටියේ නෑ, silent හිටියෙත් නෑ, truthful හිටියෙත් නෑ. බලන්න මෙතන තියෙනවා 10th line එකේ ඒගොල්ලෝ හොඳට කතා කර dreams කතා කර හිටියා. The meaning of the word hesitatement. Hesitatement කිව්ව මං කිව්වා අදිමදි කරා, පැකිලුණා.
in fifth line බලන්න මෙන්න මෙතන තියෙන hesitatement කියන්නේ trust නෑ moved නෑ waited නැවතිලා හිටියා යාට hesitate වෙලා පැකිලි හිටියා කියන්නේ එකක් හරි ගන්න ගිහිල්ලා ඒකට ගාන වැඩි වෙලා යාට ඒක ගන්න අදිමදි කර හිටියා ගන්නත් බෑ නොගන්නත් බෑ එහෙම හිටියා ඊට පස්සේ ටෙස්ට් 8 එක මේ වීඩියෝ එකේ අන්තිම ප්‍රශ්නේ තමයි මේක. ඊට පස්සේ තියෙන ප්‍රශ්න ටික ඊළඟ වීඩියෝ එකේ තමයි තියෙන්නේ. එතකොට මේකේ තියෙනවා write a paragraph on any one of the following topics use about 50 to 60 words. මම පළවෙනි එක තමයි ඒක advantages of traveling. ගමන් කිරීමේ travel කිරීමේ තියෙන වාසි මොනවාද කියලා. එක සතුන්ව දකින්න පුළුවන්. ඔයගොල්ලෝ මනසට නිදහස් ප්‍රශ්න අමතක කරන්න පුළුවන් එක අලුත් එක දේවල් හම්බෙවන්න පුළුවන් ඒ වගේ ඔයගොල්ලෝ traveling ගැන 50 to 60 words ලියන්න ඕනේ 50 to 60 words වගේ ලියන්න ඕනේ ඊට පස්සේ my favorite sport කැමතිම ස්පෝර්ට් එක cricket badminton football ඒ වල ක්‍රීඩකයන් කී දෙනෙක් ඉන්නවද ඉස්සර හිටපු හොඳ ක්‍රීඩකයෝ කවුද දැන් ඉන්න ක්‍රීඩකයෝ කවුද ඔයා මොකන්ද ඒවා ක්‍රීඩාවට කැමති අන්න ඒ වගේ රීසන්ස් එක හේතු තව තව ඔයා ඒවා සෙල්ලම් ගන්නවද ඒවා කොහොමද ඒවා දැනගත්තේ විස්තර ඒ වගේ එක ඒවා ලියලා 50 to 60 words ගන්න ඕනේ එතකොට ඔයගොල්ලන්ට මේකට 5 out of 5 ගන්න පුළුවන් එතකොට ඔය මම දැන් මේ පේපරේ ඔක්කොම ටික කරා එතකොට ඔයගොල්ලන්ට total marks 40 ගන්න පුළුවන් වෙනවා total marks 40 ගන්න පුළුවන් වෙනවා. එතකොට එහෙනම් මේ පේපරෙත් මෙතනින් පළවෙනි පේපර් එකේ part 1 එක මේ වීඩියෝ එකේ මම මෙතනින් නවත්තනවා. ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකේ හම්බෙන්නේ paper number sorry paper part 2 එක. මට මේක ටිකක් වෙලා ගියයි කියලා ඔයගොල්ලන්ට මම කිව්වා මුලින් මොකද මේ වගේ පේපර් නෙමෙයි තිබ්බේ ටිකක් බොඳ වෙලා එහෙම පේන්නේ නැතිව තිබ්බේ. ඒක නිසා තමයි මට මේ පේපර් එකේ ගේට් ටිකක් පරක්කු වුනේ. ඒක මට sorry කියලා මම ඔයගොල්ලෝ ඉල්ලනවා. එහෙනම් ඔයගොල්ලෝ මේ channel එකට අලුතෙන් ආව කෙනා මේ වීඩියෝස් බලන්න දිගටම බලන්න ඔයගොල්ලෝ මේක subscribe කරලා bell icon එක click කරලාම යන්න. ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් like එකකුත් දාලා ඔයගොල්ලෝ මේ විභාගේ ලිව්ව යාළුවන්ට බලන්නත් මේ paper එක share කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න මේ paper එක ඔයගොල්ලෝ comment section එකේ මම PDF එකක් විදිහට දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක අරගෙන ලියන්න පුළුවන්. මොකද ඊළඟ අවුරුද්ද ලියනකට මේ paper එක ගොඩක් වටින නිසා. එහෙනම් ඔයගොල්ලන්ට මොනවා හරි මේ පේපර් දැන් ඔයගොල්ලෝ ලියපු උත්තරයි මේකේ උත්තර වෙනස් වුණා නම් ඒ උත්තරත් ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා මගෙන් අහන්න මොකක්ද ඒකට ප්‍රශ්නේ කියලා මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දානවා හැම කමෙන්ට් එකකටම මම අනිවාර්යෙන් රිප්ලයි එකක් දානවා එහෙනම් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා මේ channel එක subscribe කරයි කියලා එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු God bless you all